හෙලෝ මතකද ඉස්සර අපි හරි ආසාවෙන් බලමු ඩ්‍රාම එකක් තිබුණ මහරජ කංස කියලා. ඉතින් මේ මහරජ කංස ඩ්‍රාම එකේ තීම් සෝං එකට මේ දවස්වල ටික්ටොක් ට්‍රෙන්ඩ් එකක් යනවා. ඉතින් ඒක දැක්කට පස්සේ ඔන්න තියෙන සම්පත් වලින් ලස්සන ටික්ටොක් එකක් කරන්න මටත් ආස හිතුණා ලංකාවෙම අපේ තව ගර්ල් කෙනෙක් කරලා තියෙනවා දැකලා. ඉතින් මම මේ ලේස්ති වෙන්නේ මං ඒ ටික්ටොක් ට්‍රෙන්ඩ් එක try කරන්න මගේ මේකප් එක කරගත්ත විදිය කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. වෙල්කම් කියලා පිළිගන්නවා එහෙනම් ඔන්න දුනී ලියනගේ YouTube channel එකට මතක ඇතුව මාව subscribe කරලා යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් TikTok වීඩියෝ එකක් නිසා මම මෙතන කරන සමහර දේවල් සම්ප්‍රදායෙන් පිට නිවැරදි දේවල් නොවෙන්න පුළුවන්. හරිද? ඒක නිසා ඔන්න ඒවා ඉච්චර ගණන් ගන්න එපා හොඳේ. මම මේකප් එක පටන් ගත්තේ ඔන්න මූණ සෝදලා ටෝන කරගෙන. මම ප්‍රයිමර් කරේවක්වත් එහෙම නැත්නම් වෙන මොන හරි මොයිස්චරයිසර් ක්‍රීම් එකක්වත් ගෑවේ නැහැ. මේක ගාලා ඉක්මනටම මම මගේ මූණෙන් ඉවත් කරන නිසා. ගෙදරනේ අනේ කරන්නේ ගෙදර කරන්නේ ඒකත් කරේ මුළු ගමටම පේන ගේ ඉස්සරහා ඉඳගෙන. හරි ඔන්න ඔහොම මම මුලින්ම මගේ අයිබ්‍රෝස් දෙක ඇඳගෙන අර මගේ ගාව තියෙන චූටි ෆවුන්ඩේෂන් පැලට් එකෙන් මෙන්න මේ වගේ ෆවුන්ඩේෂන් එක දාගන්න එක තමයි මුලින්ම කරේ. ෆවුන්ඩේෂන් එක දාගන්නකොට මම පොඩ්ඩක් try කරා මගේ මොනවද මේවට කියන්නේ කන්ට්‍රෝලින් කරන්න මූණේ අර මහත පේන එක අඩු කරන්න. ඒ වගේ ඔන්න කන්ට්‍රෝලින් ටික්ස් ටිකක් පොඩ්ඩක් මම කරා. ට්‍රික්ස් ටිකක් ට්‍රික් ප්‍රොනවුන්ස් කරගන්නත් බෑ. ට්‍රික්ස් ටිකක් ඔන්න මම පොඩ්ඩක් යූස් කරා. බලමු අන්තිමටනේ අන්තිමට නෙවෙයි මුල්ම වීඩියෝ එකේ ඔයාලා දකින්න දෙනනේ without makeup සහ with makeup එක ඔන්නේ වෙනස පේනේවි. හරිද? ඊට පස්සේ මෙන්න මේ විදිහට මං පවුඩර් කරගත්තද මතක නෑ අනේ. කොහොම හරි පවුඩර් කරා නම් ඔන්න පවුඩර් කරගන්න හොඳේ. ඊට පස්සේ මෙන්න මෙහෙම සිම්පල් තනි වන් කලර් එකක් විතරක් අයි ෂැඩෝ විදිහට දාලා ඊට පස්සේ බ්ලෂර් වලින් ඔන්න ඕ වගේ චුට්ටක් මූණේ බ්ලෂර් කරගත්තා. හරිද? මම මේ පොඩි අත්හදා බැලීමක් තමයි කරේ ළමයි. හොඳේ. ඉතින් අඩුපාඩු ඇති. හරිද? ඊට පස්සේ මෙන්න මේ වගේ හයිලයිට් චුට්ටකුත් දාලා ඉවර වෙලා කප් එකේ වැඩ ඉවර කරගන්න ගමන් තමයි ඔන්න මේ ඉන්නේ. දැන් එතකොට මේ මහරජ කංසා තීම් සෝං එකට ගොඩක්ම කට්ටිය කරලා තිබුණේ without makeup. හරිද? ඒ කියන්නේ ඒකේ හිටපු characters ඇත්තටම අර හරිම ලස්සන අර හරිම charm විදියට මේකප් දාන් හිටපු අය. ඉතින් ඔන්න පාට ගාගෙන ඉවරනාට පස්සේ මන් දාගත්ත වැඩි දෝ කියලා තිබුණා. ඒත් ඉතින් අවසානයේ මේව එඩිට් කරලා පාට අඩු වෙලා එද්දි එඩිට් එකෙන් කොහොමද චුට්ටක් අඩු වෙන්නේ. ඇත්තම කතාව මම ඕනත් ඉතින් මේ වීඩියෝ දාන්නේ ෆිල්ට් කෙනෙක් කලර් ෆිල්ට් එකක් දාලා විවිධ දානවා කියන්නේ මගේ ෆෝන් එකෙන් මම විවිධ දාලා තමයි ඉතින් දාන්නේ. එතකොට අර ඇත්තම පාටවල් මේකේ පේන්නේත් නැහැ. සමහර වෙලාවට හැබැයි මට ඇත්තටම දුකයි මම දාගන්න මේකප් එකේ ඇත්තම පාටවල් මේ වීඩියෝස් වල නැති නිසා. මොකද මම කරන දේ ඇත්තම දේ මේ වගේ නෑනේ. දැන් ඇත්තටම අපි ෆොටෝ ෂූට් එකක් කරාත් ෆොටෝ ෂූට් වල සැලොන් එකෙන් ගොඩාක් මහන්සි වෙලා ලස්සන කලර්ස් දාලා සේරම කරාට කියන්නේ ස්කින් කලර් එකට මැච් කරලා අපේ ඇඳුමට මැච් කරලා දේවල් කරාට ෆොටෝස් ටික බලද්දි සමහර වෙලාවට අර ඇත්තටම S2ට දකින්න ලස්සන නැති වෙලා තියෙනවා. ඒ වගේම සමහර දේවල් තියෙනවා කියන්නේ ෆොටෝ ෂූට් එක බලද්දි ෆොටෝස් බලද්දි අර ඇත්තටම S2ට දැක්කටත් වඩා ගොඩාක් ලස්සනට තියෙන. ඉතින් ළමයි මට කියන්න ඕන කරේ මේකයි. අර සෝෂල් මීඩියා වල අපි දකින ලස්සන සමහර වෙලාවට ඇත්ත ජීවිතේ නැති වෙන්න පුළුවන්. සසඳන්න යන්න එපා. මොකද සෝෂල් මීඩියා වල අපි ෂෙයා කරගන්නේ අපේ ඇත්තම දේවල් නෙවෙයිනේ. කතාවෙන් කතාව ඔන්න මේ වගේ චුට්ට මගේ මේකප් එකේ වැඩ ඉවර වුණා. ඊට පස්සේ මම මෙන්න මෙහෙම ලිප් ලයින් එක දාලා ලිප්ස්ටික් එක ගාලා වැඩේ ඉවර කරගන්න තමයි යන්නේ. ඔන්න බලන්නකෝ මේ මං charm කලර් එකක් තමයි දැම්මේ. හොඳේ. මේ අර ඇහි බැම උඩ ඇඳලා තියෙන එක තියෙනවානේ. අන්න ඒක ඇඳගත්තෙත් මම ෆවුන්ඩේෂන් ක්‍රීම් එකකින්. ඊට පස්සේ හයින් දැන් ඒ වැන්ද මොකෙන්ද කියලා. ඒවා මගේ ගාව නැහැ. මට ගොඩක්ම මං try කරේ අර මූණේ මොනවද කන්ට්‍රෝලින් ඒවට බලන්නකෝ මෙන්න මේ වගේ තමයි ඉතින් අවුට්ෆිට් එක නෙමෙයි ළමයි අවුට්පුට් එක. අවුට්පුට් එක ආවේ චූටි try එකක් තමයි දුන්නේ. ඉතින් හොඳයි නම් ලස්සනයි නම් ආදරෙන් ඉල්ලනවා ලස්සන කමෙන්ට් එකක් තියලා යන්න. ඇඳන් ඉන්න ඇඳුම ගැන හිතන්න එපා. මම මුලින් කිව්වා තියෙන සම්පත් වලින් තමයි මම මේ වීඩියෝ එක කරේ. එහෙනම් ගිහින් යන්න. ආදරේ යම්මා.
වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට thank you ඔයාට.